ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම ඔයාලට ගෙන එන්නේ ගෙදරදීම ඉතාම පහසුවෙන් හදාගන්න පුළුවන් රසම රස කෑමක් ගැන. ඉතින් අපි ඉක්මනින් බලමු මේක හදන්නේ කොහොමද කියලා. මේ විදිහට තඹපු අලගෙඩි අරගෙන අපි ඒක හොඳින් පොඩි කරගන්න ඕන. හොඳින් අලගෙඩි ටික පොඩි කරගත්තට පස්සේ අපි මේකට ලුණු කුඩු ස්වල්පයක් සහ ගම්බිරිස් කුඩු ස්වල්පයක් එක් කරගන්න ඕන. ඊට පස්සේ මේක හොඳින් මිශ්‍ර කරන්න ඕන. දැන් අපි මේක පැත්තකින් තියාගෙන තෙල් තාච්චියක් ලිපේ තියාගෙන ඒකට කපාගත්තු ලුණු ගෙඩියක් එක් කරගමු. ඊට පස්සේ කපාගත්තු අමු මිරිස් කවර පිංච එක් කරගමු. අපි මේක ටික හොඳින් තෙලේ බැදගමු. මේ විදිහට හොඳින් බැදුනට පස්සේ අපි ඒකට ලුණු කුඩු ස්වල්පයක් එක් කරගන්න ඕන. ඒ වගේම කෑලි මිරිස් එක් කරගන්න ඕන. දැන් මේ ටික හොඳින් කවලම් කරගමු. දැන් අපි මේකට ගම්බිරිස් කුඩු ස්වල්පයක් එක් කරගමු. මේ ටික හොඳින් කවලම් කරගන්න ඕන. මේ ටික හොඳින් කවලම් වුණාට පස්සේ අපි කලින් හදාගත්තු අල මිශ්‍රණය මේකට එක් කරගෙන ඒක හොඳින් මිශ්‍ර කරගන්න ඕන. අල මිශ්‍රණය හදාගත්තට පස්සේ දැන් අපිට අවශ්‍යයි මාළු මිරිස්. මාළු මිරිස් මේ විදිහට අරගන්න. මම මේ පෙන්නන විදිහට මාළු මිරිස් කෑල්ල කපාගෙන අපි කලින් හදාගත්තු අල මිශ්‍රණය අපි මේක ඇතුළට මේ විදිහට දාගන්න ඕන. ඉතින් අපි මේ විදිහට හදාගත්තු මේ කෑලි මිරිස් පැත්තකින් තියාගෙන ඒක වටේට ඕන බෙට එක හදාගමු. මේ සඳහා පාන් පිටි, ලුණු කුඩු, කහ කුඩු අවශ්‍ය වෙනවා. අපි මේකට හොඳට වතුර ස්වල්පයක් මිශ්‍ර කරලා මේ විදිහට බෙට එක හදාගන්න ඕන. අපි මාළු මිරිස් කරල මේ විදිහට හොඳින් බෙට එකේ තවර ගන්න ඕන. තවරගෙන අපි වෙනම පාන් පිටි අරගෙන ඒක වටේ වෙයි බෙට එකත් එක්ක මේ විදිහට තවර ගන්න. දැන් මෙන්න මේ විදිහට තමයි අපි තවර ගත්තට පස්සේ පේන්නේ. දැන් අපි තෙල් තාච්චියක් ලිපේ තියලා මේක හොඳින් බැද ගන්න ඕන. රන්වන් පාට වෙනකම්. අපි ඉතින් දැන් කෑම එක හදලා ඉවරයි. මේක මගේ කිරියම්මගේ ස්පෙෂල් කෑම එකක්. ඉතින් ඕගොල්ලොත් මේක හදලා බලන්න නෑදෑයන්ට දෙන්න. පාටි එකකට කෑබත් එක්ක උනත් මේක හොඳට කන්න පුළුවන්. මේ වගේ තවත් වීඩියෝ නම් මගේ channel එක subscribe කරන්න කියලාත් ආදරෙන් ඉල්ලනවා.